තෙරුවන් සරණයි සදහැවත් පින්වතුනි. අසුභානුස්සතිය තුලින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරලා සෝතාපන්න වෙන්නේ කොහොමද කියන මෙන්න මේ දහම් විග්‍රහය තමයි මේ ධර්ම දේශනාව තුලින් මා පැහැදිලි කරන්නේ. එහිදී මේ ධර්ම දේශනාව කොටස් දෙකකට කරන්න මා අපේක්ෂා කරනවා. එහි මේ පළවෙනි ධර්ම දේශනාව තුලින් අසුභානුස්සතිය එහෙම නැත්නම් අසුභ භාවනාව එහෙම නැත්නම් ද්වත්තිංසාකාරය කියන මෙන්න මේ කර්මස්ථානයේ තුලින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන ආකාරය න්‍යායාත්මකව මේ ප්‍රථම දේශනාවෙන් පැහැදිලි කරනවා. ඊළඟ දේශනාවේදී මා පැහැදිලි කරන්න අපේක්ෂා කරන්නේ අසුභානුස්සතිය ප්‍රායෝගිකව කොයි ආකාරයකටද අපි වැඩි යුත්තේ කියන ප්‍රායෝගික පැත්ත පැහැදිලි කරමින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය පිණිස කොහොමද ඔබ මේ අසුභානුස්සති කර්මස්ථානය තුල මනස මෙහෙවිය යුත්තේ කියන කරුණ ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරනවා. ඒ ආකාරයෙන් කොටස් දෙකකට පැහැදිලි කරන්න අපේක්ෂා කරේ ඔබට කරුණු වටහා ගැනීමට පහසු වීම පිණිසත් ධර්ම දේශනාව සංකීර්ණ නොවි පවත්වන්න අවශ්‍ය වෙන නිසාත්. ඉතින් පින්වතුනි මේ දේශනාව හොඳින් ශ්‍රවණය කරලා අසුභානුස්සතිය තුළින් කොහොමද සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ කියන ඒ දහම් අවබෝධය ඉස්සෙල්ලා න්‍යායාත්මකව ඉගෙන ගන්න උත්සාහ කරන්න. එය ඊටාම උපකාර වෙනවා ඔබට ප්‍රායෝගිකව අසුභානුස්සතිය වැඩිීමේදී. සෑම විටම කර්මස්ථානයක් දියුණු කරන්න මත්තෙන් ඒ කර්මස්ථානයේ න්‍යායාත්මක පැත්ත හොඳින් වටහා ගත යුතුමයි. ඉතින් මේ දේශනාව සරල දේශනාවක්. ඊටාම ගැඹුරු දහම් කරුණු සරලව පැහැදිලි කරමින් ඔබට ඉතා පහසුවෙන් වටහා ගන්නට මේ පැහැදිලි කිරීම කරන්නට මා උත්සාහවත් වෙන්න. පින්වතුනි, සංයෝජන 10ක් නිසා මේ ලෝක සත්වයා සසරෙහි ගමන් කරනවා. ඒ සංයෝජන 10 විසින් මෙහෙයවන ලදුව මේ සත්වෝ සසර දුකට මැදි වෙලා හිර වෙලා ගමන් කරනවා. ඒ සංයෝජන සරලව පැහැදිලි කරොත් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාම රාග පටිඝ, රූප රාග, අරූප රාග, මාන උද්ධච්ච, අවිජ්ජා කියන මෙන්න මේ සංයෝජන. මේ සංයෝජනයන් අතරින් ඊටාම භයානක කටුක අත්දැකීම් ලබා දෙන මූලික සංයෝජන 3ක් තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. එතකොට මේ සංයෝජන 3 අතරිමුත් ප්‍රධාන වෙන්නේ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය මුල් වෙලා සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන මේ සංයෝජන දෙකක් පවතිනවා. ඉතින් යම් කෙනෙකුට හැකි වුණොත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න ඒ තුලින් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාස කියන මේ අනිකුත් සංයෝජන දෙක ප්‍රහාණය වෙනවා. එතකොට මේ ඒකට කියනවා තුන් සංයෝජන ප්‍රහාණය වුණා කියලා. තුන් සංයෝජන ප්‍රහාණය වුණ කෙනාට කියනවා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා කියලා. එහෙමනම් මේ දේශනාව තුළින් ඔබට පැහැදිලි කරන්නේ කෙනෙකු සෝතාපන්න වෙන්නේ කොහොමද? අසුභානුස්සති භාවනාව තුළින් කෙනෙකු සෝතාපන්න වෙන්නේ කොහොමද කියන කරුණයි මේ ධර්ම දේශනාව තුළින් පැහැදිලි කරන්නේ. පින්වතුනි, මේ මනුස්ස ජීවිතය ගැන මතකට සිහිකරන්න. මේ ජීවිතයේ ඔබේ මතකයේ තියෙන කාලෙක ඉඳලා මේ මොහොත දක්වාම ජීවිතයේ ගෙවුන ආකාරයෙන් මතකට සිහිකරන්න. බොහෝ කටුක අත්දැකීම් ඔබට ලැබිලා ඇති ජීවිතේ. මානසික පීඩා, කායික පීඩා බොහෝ ලැබිලා ඇති මේ මනුස්ස ජීවිතේ පුරාවට. ඇතැම් අය ප්‍රකාශ කරනවා මේ මනුස්ස ජීවිතේ මට නිරයක් වගේ, අපායක් වගේ. සමහර අය ප්‍රකාශ කරනවා මා ලැබපු මේ මනුස්ස ජීවිතේ പ്രേත දුක් විඳිනවා කියලා. මොකද ඒ වචන ප්‍රකාශ කරන්නේ ඒ වගේ අර්ථයේ නියමාකාරයෙන් දැනගෙන නෙවෙයි. නමුත් ඒ තරම් පීඩාවන් විඳිනවා. ඒ වගේම පින්වතුනි, විශේෂයෙන්ම මුදල් ආදී සම්පත් ඉතාම අඩු දුප්පත් අයගේ ජීවිත ඉතා කටුකයි. එය හරි දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. මානසික වශයෙන්, කායික වශයෙන් බොහෝ පීඩාවන් විඳින්නේ. එතකොට මුදලම
මේ ජීවිතේ සපවත් කරනවා කියන එක නෙමෙයිකින් අර්ථවත් වෙන්නේ. මුදල් හදල් තියන අයට පවා තියනවා ජීවිතේ ඉතා පීඩාකාරී අත්දැකීම් ගෙන දෙන දේවල්. සමහර අසනීප තියනවා. ඉතින් මුදල් උපකාරයෙන් සුවපත් කරගන්න බැරි. කොයිතරම් මුදල් තිබ්බත් වැඩක් නැහැ. ඒ වගේ අසනීපයක් හැදුනොත් ඒ ජීවිතේම ඇත්තටම අපායක් බවට පත් වෙනවා. මට මේ සරලව පැහැදිලි කරන්න උවමනා වුණේ මනුස්ස ජීවිතය කියලා කියන්නේ දුක් සැප මිශ්‍ර විපාකගෙන දෙන ජීවිතයක්. ඉතින් කෙනෙකු හිතනවා නම් මේ මනුස්ස ජීවිතය තුළ මම සැපයන්ම විඳිනවා කියලා ඒක හුදෙක් අපේක්ෂාවක් විතරයි, ප්‍රායෝගිකව ඉෂ්ට කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් මනුස්ස ජීවිතය කියලා කියන්නේ සුගතියක්. ඒතර සුගතියක් වුණ මේ මනුස්ස ජීවිතය බොහෝ දිනෙට පීඩාකාරී අත්දැකීම් ජීවිතේ පුරාවට ලබා දීලා තියෙනවා. මනුස්ස ජීවිතය තුළින් මේ පීඩාකාරී අත්දැකීම් ලැබිලා තියෙනවා. එතකොට සුගතියක් වුණ මේ මනුස්ස ජීවිතය මෙහෙම අභියෝග වලින් යුක්ත නම්, කායික පීඩා මානසික පීඩා වලින් යුක්ත නම්, දුක් විපාක විඳින්නම තියෙන සතර අපායේ ස්වභාවය කොයි වගේ දෙයක් වෙන්න ඇතිද කියලා ඔබ අනුමාන වශයෙන් හිතන්න. පින්වතුනි, දැන් මනුෂ්‍ය ලෝකයේ ගත්තොත් මනුෂ්‍ය ලෝකේ මැරෙන්න පුළුවන් එක වතාවයිනේ. අතපය කැපිලා වෙන් වුණොත් එහෙම ඒක සිද්ධ වෙන්නේ එක වතාවයි. අතපය කැඩුනොත් දෙතුන් වතාවක් සමහරට කැඩෙන්න පුළුවන්. එච්චරයි. නමුත් නිරේ ගත්තොත් නිරිසත්‍යංගේ ස්වභාවය ඊට වඩා හාත්පසින්ම වෙනස්. නිරිපල්ලන්ගේ ආයුධ වලින් නිරසත්‍යෝ මරණයටපත් වෙනවා. කැපීම් කෙටීම් වලට ලක් වෙලා, තැලීම් වලට ලක් වෙලා මරණයටපත් වෙනවා. ඒ වගේම නිරේ ඉපදිච්ච සත්වයට කොහොමත් ස්වභාවයෙන්ම කර්මානුරූපව පහළ වුණ යම් දේවල් නිසා අතපය කැපෙන්න, වෙන් වෙන්න, ඇඟ කුඩු වෙන්න, චප්ප වෙන්න කාරණා යෙදිලා තියෙනවා. ඒ තුලින් මරණයටපත් වෙනවා. හැබැයි මරණයටපත් වුණ වෙලාවෙම ආයේ නැවත ඒ ශාරීරික කර්මානුරූපව හට ගන්නවා. ඒකල නැවතත් අර අත්දැකීමම ලැබෙනවා. මරණයටපත් වෙන්න හේතු වෙනවා. ආයෙත් ඒ නිරේ සතාගේ ශරීරය හැදෙනවා. අර කලින් විඳ දුක ආයෙ විඳිනවා. ඔය විදිහට පින්වතුනි, එහි එක වතාවක් ඉපදුනොත් මරණ අත්දැකීම අනන්ත වාරයක් විඳින්න සිද්ධ වෙනවා. මේ මනුෂ්‍ය ලෝකයේ අපි ලබන මරණීය අත්දැකීම ඊටත් වඩා තීව්‍ර ආකාරයෙන් ඒ සත්‍යෝ අනන්ත වාර ගණක් විඳිනවා. නිරේ යම් සත්‍යයක් ඉපදුනොත් පින්වතුනි, එහි අවුරුදු ලක්ෂ කෝටි ගණන් අඩුම වශයෙන් එහි විපාක විඳින්න වෙනවා. ඒක තමයි එහි ස්වභාවය. එතකොට ඇත්තටම මනුස්ස ජීවිතය අපායකට සංසන්දනය කරලවත් හිතන්න බෑ. ඒ තරම් මහ පීඩාවක් එහි තියෙනවා. ප්‍රේත ලෝකයේ වගේ සැලකුවොත් නිරේ තරම් විපාක ගෙන දුන්න නැතත් පින්වතුනි, ප්‍රේත ලෝකයේ තියෙනවා ඊට කටුක අත්දැකීම්. අපේ අතපය කැපිලා යම් තුවාලයක් හැදුනොත් ඒකේ පීඩාව දවස් කොච්චර තියෙනවද? සමහරට සති ගණන් තියෙනවා, සමහර මාස ගණන් තියෙනවා. හැබැයි යම් කාලෙකදී සුවපත් වෙනවා. නමුත් പ്രേත ලෝකයේ ඉන්න සත්වෝ ඇඟේ තුවාල හැදිලා, ඒ වගේ පණුව හැදිලා, පණුව වැක්කිරෙනවා. මේ හිතන ඔබේ ශරීරයේ තුවාලයක් හැදිලා පණුව හැදුනොත් කොච්චර පීඩාවක්ද? නමුත් പ്രേත ලෝකයේ ඉන්න සත්වයන්ට ඊට වඩා පීඩාවක් දැනෙනවා. මොකද ඒ අයගේ ශරීරය ඊටා සියුම්. ඔබේ සිරුරේ ඊටා සියුම් කොටස් තියෙනවනේ. සිරුරේ සියුම් තැන් තියෙනවනේ හැමයි. ඒ තැන් ඊටා සංවේදී. ඇහැ ගත්තොත්, ඇහැ අවට ගත්තොත්, දිව, නහය අතුලාන්තේ ගත්තොත් ඊටා සියුම් තැන්. ඒවට චූටි හෝ තෙරපීමක් කරොත් ලොකු පීඩාවක් දැනෙනවා ඒ තැන් වලට. එතකොට പ്രേත ලෝකයේ ඉන්න සත්වයන්ගේ සිරුරු ඊටත් වඩා සියුම්. ඊටා සියුම් ශරීර තියෙන ඒ සත්වයන්ට යම් ආයුධ පහරක් වැදුනොත් ඒ අයට දැනෙන තීව්‍රතාවය අපිට වඩා 100 ගුණයකින් වැඩි. එතකොට පින්වතුනි, යම් තුවාලයක් හැදිලා, පණුවොත් හැදිලා, ඒ පණුව කනකොට දැනෙන වේදනාව සුවපත් කරගන්න බැරුව අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන් දුක් විඳිනුනොත් එහෙම එක දිගට දිවා රාත්‍රී, මොකද ප්‍රේතයෝ නිදා ගන්නවා කියලා එකක් නැහෙනි. කොච්චර පීඩාවත්. ඒ වගේම පින්වතුනි, දැන් ඔබට යම් පිපාසයක් දැනුනොත් ඒ පිපාසය සංසිඳව ගන්න බොහොම කෙටි කාලයකින් පුළුවන්. ඔබේ ජීවිතයේ ඔබට පිපාසයක් හැදිච්ච කාලයක් මතකද
කියලා බලන්න. එහෙම මතකත් නැහැ ගොඩක් වෙලාවට. ඊටාම දැඩි පිපාසයක් හැදුන අවස්ථාවක් සිහි කරන්න. ඒ පිපාසය සංසිඳව ගන්න බැරුව පැයක් දෙකක් ඉන්න වුණොත් කොච්චර පීඩාවක්ද? පින්වතුනි, പ്രേත ලෝකේ ඉපදිච්ච සත්වයෝ ඉන්නවා එක වතුර බින්දුවක් දකින්න නැතුව, එක වතුර බින්දුවක් දිවේ ගන්න බැරුව කල්ප ගණන් ඒ පිපාසයෙන් වේදනාව විඳින. ඒතකොට බලන්න මේ අත්දැකීමේ ස්වභාවය කොයිතරම්ද කියලා. ඊටාම කටුකයි. අපිට හිතා ගන්නවත් බෑ. പ്രേත ලෝකයේ විඳින, പ്രേත ලෝකයේ සත්වයෝ විඳින මේ දුක අපිට හිතා ගන්නවත් බෑ. මොකද මනුෂ්‍ය ලෝකේ තරම් නෑ. හැබැයි අපිට හිතෙනවා මේ මනුෂ්‍ය ලෝකය කියන්නේ පීඩාකාරී දෙයක් කියලා. ඒ අනුසාරයෙන් ඔබ තේරුම් ගන්න ඕන මනුෂ්‍ය ලෝකයේ මෙහෙමනම් പ്രേත ලෝකයේ කොහොමද? නිරය කොහොමද? ඒ ආකාරයෙන් ඔබ තේරුම් ගන්නට ඕන. උපමා අනුසාරයෙන්. කොයිම විටකවත් පින්වතුනි සතර අපාය ගැන අපිට අදාළ දෙයක් නෙවෙයි කියලා හිතන්න උත්සාහ කරන්න එපා. මේ සත්තු උද්‍යානයකට ගිහිල්ලා ඒ උද්‍යානයේ බාහිර විඳමින් අපි සත්වයෝ නිරීක්ෂණය කරනවා. එතකොට අපිට දැනෙන හැඟීම තමයි මේ සත්වයෝ මෙතන ඉන්නවා. අපි මේ පිටින් ඇවිල්ලා මේ සත්වයෝ බලනවා. අපේ ඥාතීත් නෙවෙයි. අපි මේ සත්‍ය උද්‍යානයේ පදිංචි වෙන්නෙත් නැහැ. අපි මේ ටික වෙලාවකට ඇවිල්ලා මේ සත්වයෝ බලලා යනවා කියන එකනේ අපේ හැඟීම, හිතේ තියෙන හැඟීම. ඒ වගේ දකින්න එපා පින්වතුනි. ඔය තිරිසන් ලෝකයේ ගැන, പ്രേත ලෝකයේ ගැන, නිරය ගැන, අසුරු ලෝකයේ ගැන එහෙම හිතන්න එපා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සතර අපාය කියන අපේ මහගේ. එතකොට ඔබ මේ ඔය සමස්ත සතර අපාය දිහාම අවබෝධ කරගන්න ඕන දේ තමයි මේ මහගේ. දැන් අපි මේ මහගෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. ඊටාම කලාතුරකින් අපි සසරේ සිද්ධ කරගත් අති ප්‍රබල පුණ්‍ය ශක්තික විපාකයක් වශයෙන් මේ මනුස්ස ජීවිතය අපි ලබලා තියෙන්නේ කෙටි කාලයකට. මේ මනුස්ස ජීවිතයේ අපි අවුරුදු 50ක 60ක කාලයේ වරද්ද ගත්තොත් පින්වතුනි, ඒකේ විපාක ගෙවන්න අවුරුදු ලක්ෂ කෝටි ගණන් අපිට දුක් විඳින්න වෙනවා. මනුෂ්‍ය ලෝකයේ තියෙන අවුරුදු 60ක් 70ක්. ඒ කෙටි කාලය තුල අපි මේ කරගන්න දේවල් නිසා අපිට අවුරුදු ලක්ෂ ගණන් දුක් විඳින්න වෙනවා. දුක් විඳින්න යන්නේ සතර අපායට. ඒක තමයි උරුම. ඒ පැත්තට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි සතර අපායට මහගෙදර කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරේ. පින්වතුනි, අපි බොහෝ කාලයක් සතර අපායේ හිර වෙලා බොහෝ පීඩාකාරී අත්දැකීම් අකණ්ඩව අවුරුදු ලක්ෂ කෝටි ගණන්, ඇතැම් විට කල්ප ගණන් දුක් විඳා. සසරේ බොහෝ කාලයක් එහි රැඳිලා දුක් විඳා. ඒකට හේතු වන ප්‍රධානම කාරණාවක් තියෙනවා පින්වතුනි. ඒ තමයි සක්කාය දිට්ඨිය. මේ සිතේ පවතින සක්කාය දිට්ඨිය නැමැති හැඟීම නිසා අපි කවුරුත් බොහෝ දුක් විඳා. මේ එකම එක දෘෂ්ටියක් ප්‍රධාන වශයෙන් එකම එක දෘෂ්ටියක්, එකම එක හැඟීමක් මුල් වෙලා. ඒක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. යම් කෙනෙක්ට හැකියාව ලැබුණොත් පින්වතුනි මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නට ඒ කෙනාට අවස්ථාව ලැබෙනවා සතර අපායෙන් නිදහස් වෙන්න. දැන් තුන් සංයෝජන ප්‍රහාණය කරලා නිසෝතාපන්න වෙන්නේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ කරුණෙහිලා ඔබ තේරුම් ගන්නට ඕන දේ තමයි සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන සංයෝජන දෙක ප්‍රහාණය කරන්න විශේෂ වෙන වැඩපිළිවෙලක් නැහැ. සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමෙන් ඒ සංයෝජන දෙක ප්‍රහාණය වෙනවා. ඔබ මහන්සි විය යුත්තේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. ඒ නිසා පින්වතුනි, ඔබ සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියලා හොඳින් අවබෝධ කරගන්නටත් ඕන. සක්කාය දිට්ඨිය පිළිබඳ වෙනම දේශනාවක් පවත්වන්න මා අදහස් කරනවා. මේ දේශනාව තුළ ඉතා කෙටියෙන් තමයි සක්කාය දිට්ඨිය පිළිබඳව පැහැදිලි කරන්න මා අපේක්ෂා කරන්නේ. පින්වතුනි, සක්කාය දිට්ඨිය හඳුන්වන තවත් ආකාරයක් තමයි ආත්ම දෘෂ්ටිය කියලා කියන්නේ. ආත්ම දෘෂ්ටිය. මේ ආත්මීය හැඟීමත් එක්ක තමයි සක්කාය දිට්ඨිය කියන එක එන්නේ. අපි දැන් බලමු කොහොමද මේ ආත්ම දෘෂ්ටිය අපි තුල ගොඩ නැගිලා තියෙන්නේ කියලා. එහිදී අපි තේරුම් ගන්නට ඕන
අවබෝධ කරගන්න ඕනි තවත් කරුණක් තියෙනවා. ආත්ම තුෂ්ඨිය තිබූ පමණින්, සක්කාය දිට්ඨිය තිබූ පමණින් කොහොමද සතර අපායට යොමු වෙන්නේ? සක්කාය දිට්ඨිය නිසා ඇයි සතර අපායට සත්‍ය යොමු වෙන්නේ කියන කරුණත් අපි තේරුම් ගන්න ඕන. ඒකට හේතුව පින්වතුනි ඉතා සරලව වටහා ගන්න. තමන්ගේ ආත්මයක් කියලා හැඟීමක් තියෙනකොට ඒ ආත්මය සැපවත් කරන්නනේ කවුරුත් උත්සාහ කරන්නේ. ආත්මය රැකගන්න ඕන දෙයක් කරනවා. ආත්මය සැපවත් කරන්න හොඳ වැඩක් කරනවා, නරක වැඩක් කරනවා. ඇයි දැන් තමන්ගේ ආත්මයක් තියෙනවා කියලා තමන්ට පේනවනේ. අන්න ඒ ආත්මය රැකගන්න, ආත්මය සැපවත් කරන්න කරන කර්ම නිසා තමයි පින්වතුනි සතර අපායට යොමු වුණ විදිහේ ප්‍රබල කර්ම රැස් වෙන්නේ. තවත් ආකාරයකින් ඔබ තේරුම් ගන්න ඕන. ආත්මයක් තියනවා කියලා හැඟෙනකොට හිතේ තියෙන බැඳීම වැඩි. ඔබ දන්නවා උපාදාන පත්‍ය භව. උපාදාන හේතු කරගෙන තමයි විපාක පිණිස කර්ම රැස් වෙන්නේ. යම් හේකින් උපාදානයේ ප්‍රබල නම් අර රැස් වෙන කර්මවල තීව්‍රතාවය ඉහළයි. උපාදානයේ වැඩි වෙන තරමට, උපාදානයේ ප්‍රබල වෙන තරමට රැස් වෙන කර්මවල තීව්‍රතාවයත් ප්‍රබලතාවයත් වැඩි. ඒකනේ ඒකෙන් තේරෙන්නේ උපාදානය ප්‍රත්‍ය කරගෙන තමයි විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. භවය සකස් වෙන්නේ. එහෙනම් උපාදානයට සාපේක්ෂව තමයි මේ කර්මවල තීව්‍රතාවය ප්‍රබලතාවය තීරණය වෙන්නේ. යම් හේකින් උපාදානයේ අඩු වුණොත් පින්වතුනි සැකසෙන කර්මයන්හි තීව්‍රතාවය අඩු වෙනවා. එතකොට ඊතා ප්‍රබල කර්ම සිද්ධ වෙන්නේ නැත්නම්, ඒ කියන්නේ පාප කර්ම උනත් ප්‍රබලව සිද්ධ වෙන්නේ නැත්නම්, දැන් කර්ම රැස් වෙනවා කිව්වහම පින්ම නෙවෙයිනේ. පුණ්‍ය කර්ම විතරක්ම නෙවෙයිනේ, පාප කර්මත් රැස් වෙනවනේ. හැබැයි කර්ම රැස් වෙන්න ප්‍රත්‍ය වෙන හේතු වෙන උපාදානය අඩු වෙනකොට, උපාදානයේ තීව්‍රතාවය අඩු වෙනකොට ඒ සකස් වෙන කර්මවල තීව්‍රතාවයත් අඩු වෙන්නට ඕන. අකුසල් කර්මයක් නම් ඒ අකුසල් කර්මයේ තීව්‍රතාවයත් අඩු වෙන්න ඕනේ. එතකොට ඒ අකුසල් කර්මයේ තීව්‍රතාවය අඩු නම් ඒකේ ලැබෙන විපාකයේ තීව්‍රතාවයත් අඩු වෙන්නට ඕනේ. ආනේ නිසා තමයි අර තීව්‍ර ඊතා කටුක අත්දැකීම් ලැබෙන සතර අපාය තුල භවයේ සකස් වෙන්නේ නැත්තේ. හේතුව උපාදානයේ තීව්‍රතාවය අඩු වුන නිසා. ඒ අනුසාරයෙන් ඔබ හොඳට තේරුම් ගන්න බලන්න. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම නිසා සතර අපායට යොමු වෙන අකුසල් සිද්ධ වෙන්නේ නැත්තේ ඇයි කියලා. අකුසල් සිද්ධ වුණත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වුණාම සතර අපායට යොමු වෙන විදිහට ඒ අකුසල් සකස් වෙන්නේ නැත්තේ ඇයි කියලා තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. පින්වතුනි උපාදාන පත්‍ය භවෝ කියනකොට උපාදාන ප්‍රත්‍ය කරගෙන භවය සැකසෙනවා කියන ධර්මතාවයේදී මේ උපාදාන ගැන චුට්ටක් අපි මතක් කරන්න ඕනේ මේ වෙලාවේ. සත්‍යෝ ලෝකයට බැඳෙන ක්‍රම තියෙනවා 4ක්. එහෙම නැත්නම් උපාදාන 4ක් තියෙනවා. කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියලා. දැන් එතන තියෙනවා උපාදාන වර්ග 4ක්. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම නිසා අර අත්වාද උපාදාන, සීලබ්බත උපාදාන කියන කොටස් ටික සම්පූර්ණයෙන්ම බැහැරට යනවා, ප්‍රහාණය වෙනවා. ඒ වගේම ditthi උපාදාන කියන එක බොහෝ දුරට ප්‍රහාණය වෙනවා. එතකොට බලන්න සෝතාපන්න වීම නිසා උපාදානය හරි අඩකටත් වඩා ප්‍රහාණය වෙනවා. ඉතින් එතනින් තේරුම් ගන්න පින්වතුනි සෝතාපන්න කෙනාට උපාදාන ප්‍රත්‍යයෙන් කර්ම සකසෙනකොට, විශේෂයෙන් අකුසල් කර්ම සකසෙනකොට සතර පාට යොමු වෙන විදිහේ කර්ම වෙන්නේ නැහැ කියන්නේ මොන පදනමින්ද කියලා. කර්ම සකසෙන්න උපකාරී හේතු දුර්වල වන නිසා තමයි පින්වතුනි සතර පාට යොමු වෙන ස්වභාවය මේ ප්‍රහාණය වුනේ. ඒ කරුණත් මෙතනදී ඔබ තේරුම් ගන්න න්‍යායාත්මකව. පටිච්චසමුප්පාදයට අදාළ ඔය දහම් කරුණු ඔබ ඊටාම විස්තරාත්මකව ඉගෙන ගත යුතුයි. නමුත් මේ දේශනාව සරල වෙන නිසා ඔය මට්ටමින් මා පැහැදිලි කළා දේශනාවේ කරුණු ඉදිරියට පැහැදිලි කරන්නම්. පින්වතුනි සක්කාය දිට්ඨිය ඇති වෙන ආකාරය පිළිබඳව ඊටා හොඳින් ප්‍රායෝගිකව ඔබ අත්දකින්නට ඕන සෝතාපන්න වෙන්නට. එහිදී තේරුම් ගන්න පින්වතුනි සක්කාය දිට්ඨිය අරමුණක් නැතුව ඇති වෙන්නේ නැහැ.
ආත්ම දෘෂ්ටිය කියන එක එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය කියන එක අරමුණක් නැතුව හටගන්නේ නැහැ. යම් අරමුණක් මුල් වෙලා තමයි සක්කාය දිට්ඨිය හටගන්නේ. ඒ සක්කාය දිට්ඨිය ඇති වෙන අරමුණු මොනවද? අරමුණු තියෙනවා පින්වතුනි 5ක්. ඔය සක්කාය දිට්ඨිය කියන වචනේ තුලම තියෙනවා ඒකේ අරමුණ ගැනත් සඳහන් වෙලා. ඒ තමයි සක්කාය. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. පංච උපාදානස්කන්ධය කියන එකයි සක්කාය කියන එක එකක්. එහෙමනම් දැන් ඊතරෙදි තේරුම් ගන්න ඕනේ පංච උපාදානස්කන්ධය අරමුණු කරගෙන තමයි සක්කාය දිට්ඨිය හටගන්නේ. පංච උපාදානස්කන්ධය තුල තියෙන්නේ මොනවද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ඔබ සරලව සඳහන් කරන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධය කුමක් පිණිසද අර්ථවත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය කියලා ওই විදිහට කොටස් 5කින් දෙයක් පෙන්වන්න හේතුනේ පින්වතුනි. ලෝක සත්වයා ලෝකයට මේ සත්වයා ලෝකයට උපාදාන වෙන තැන් 5ක් පෙන්වන්න. සත්වයා ලෝකයට උපාදාන වෙන තැන් 5. රූපස්කන්ධය කිව්වම මේ යටතට ගෙනෙන ගොඩක් දේවල් තියෙනවා. බලන්නකෝ දැන් සංඥා ස්කන්ධය කිව්වහම සංඥා වර්ග කොටක් සංඥාවන් කොච්චර තියෙනවද? ඔබ වාඩි වෙලා ඉන්න තැන ඉදිරියෙන් බලන්න ඔබට පේන්න කොච්චර දේවල් තියෙනවද? ඒ සියල්ලම ඔබ හඳුනා ගන්නවනේ. මේසය, පුටුව, පොත, පෑන ආදී වශයෙන් හඳුනා ගන්නවනේ. ඒ සියල්ල සංඥා. විතර සංඥා ස්කන්ධයට කොච්චර දේවල් තියෙනවද? අන්න ඒ විදිහට පංච උපාදානස්කන්ධය කියන්නේ ගොඩවල් 5ක්. ඒකනේ ස්කන්ධ කියන්නේ. පංච උපාදානස්කන්ධයෙන් ලෝකය හැදිලා තියෙනව නෙමෙයි. ලෝකය හැදිලා තියෙන ආකාරයේ කොටස් 5කින් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා මිසක් ඒ කොටස් 5න් මේ ලෝකය හැදෙනවා කියන අදහස ගන්නට එපා. සත්‍ය උපාදාන වෙන තැන් පෙන්වන්නයි බුදුරජාණන් වහන්සේ උපාදානස්කන්ධ 5කට වෙන් කරලා පෙන්වුවේ. රූපස්කන්ධය කියන්නේ එක දෙයක් නෙමෙයි. රූපස්කන්ධයට ගැටෙන ගොඩාක් දේවල් තියෙන. ඉතින් ඒ නිසා රූප ස්කන්ධ කියලා කියනවා. ස්කන්ධ කියන්නේ ගොඩ නැත්තම් රාශිය කියන එකනේ. විඳීමත් එහෙමයි. සංඥා සංකාර විඥාන මේ දේවලුත් එහෙමයි. මෙන්න මේ වර්ග 5 කෙරෙහි තමා සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ. තව ආකාරයකින් ඔබ තේරුම් ගන්න ඕනේ. ඔය වර්ග 5ට තමා එහෙමනම් උපාදාන වෙන්නේ. අපිට කියන්න පුළුවන් යම් කෙනෙක්ට රූප උපාදානස්කන්ධය කෙරෙහි සක්කාය දිට්ඨිය තියෙනවා. වේදනා උපාදානස්කන්ධයට සක්කාය දිට්ඨිය තියෙනවා. ආදි වශයෙන් ওই කොටස් 5 කෙරෙහිම අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට තේරුම් ගන්න ඕනේ පින්වතුනි කොහොමද රූප උපාදානස්කන්ධය අරමුණු කරගෙන මේ සක්කාය දිට්ඨිය තියෙන්නේ. ඒ වගේම සක්කාය දිට්ඨිය නැති කරනවා නම් සක්කාය දිට්ඨිය නැති කරනවා නම් ඒ අරමුණ උපයෝගී කරගෙනම තමයි සක්කාය දිට්ඨිය නැති කරන්න ඕනේ. යම් වැරදි වැටහීමක් තියෙන්නේ යමක් දෙසට නම් ඒ වැරදි වැටහීම නැති කරගන්නත් ඕනේ ඒ දෙසෙන්මනේ. ඒ වගේ රූපේ කෙරෙහි නම් සක්කාය දිට්ඨිය ඇති වෙලා තියෙන රූපේ කෙරෙහි රූපේ උපකාරී කරගෙනම තමයි ඇයි මේ දෘෂ්ටිය ඉපදුනේ කියලා විමසලා බලන්න සිද්ධ වෙන්නේ. කොහොමද බුදුරජාණන් වහන්සේ මේ රූප උපාදානස්කන්ධය කෙරෙහි සක්කාය දිට්ඨිය පවතිනවා කියලා කිව්වේ? රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ තමා ආත්මය කියලා දකිනවලු. පින්වතුනි මේකට අපිට උදාහරණයක් ගත යුතුයි. දැන් අපි මේ දේශනාවට මාතෘකා කරගත්තේ අසුභානුස්සතියනේ. අසුභානුස්සතිය කියන්නේ මේ කය කෙරෙහි තියෙන යම් දෙයක්නේ. අපි කය උදාහරණයකට ගමු. රූප උපාදානස්කන්ධය නියෝජනය කරන එක දෙයක් තමයි මේ ශරීරය. ශරීරය කියන්නේ රූපස්කන්ධයට අයිති එකනේ. ඔබ තුලින් දකිමින්ම මේ කරුණ වටහා ගන්න උත්සාහවත් වෙන්න. රූපං අත්තතෝ සමනුපස්සති. රූපය කියන්නේ ආත්මයයි කියලා දකිනවා. ශරීරය ගැන බලන්න ඇතැම් විට මේ ශරීරය කියලා කියන්නේ මගේ ආත්මය කියලා හැඟීමක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්තම් හිතෙනවා රූපවන්තං වාත්තානං මගේ ආත්මය තමා මේ රූපය කියලා. මගේ ආත්මය කියලා දෙයක් තියෙනවා. ඒ ආත්මය රූපයෙන් හැදිලා තියෙන්නේ කියලා හිතෙනවා. ඔය කියන මොකක් හරි ක්‍රමයකට හිතේ ආත්ම දෘෂ්ටිය තියෙනවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ශරීරය තමා ආත්මය කියලා. දැන් විශේෂයෙන්
මේ ලෝකයේ බොහෝ ආගම්වල සිත සහ කය කියලා දෙකක් ගැන කතා කරන්නේ නැහැ. ඒ වගේ කෙනෙක් තුල ආත්ම දෘෂ්ටිය මේ ශරීරය ආත්මයයි කියන ආකාරයෙන් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ශරීරයේ දිහා දැකලා මේක තමයි මගේ ආත්මය කියලා හිතනවා. එහෙම නැත්තම් සමහර අය හිතනවා ආත්මය කියලා එකක් වෙනම තියෙනවා. ඒක හැදිලා තියෙන රූපයෙන්. එහෙම නැත්තම් මේ ලේ මස් නහර ඇට මිදුළු ආදී මේ තියෙන මේ කයෙන් තමයි මගේ ආත්මය හැදිලා තියෙන්නේ කියලා එහෙම හිතෙනවා. එහෙම නැත්තම් හිතනවා ආත්තිනිවා රූපං. ආත්මය ඇතුලේ තමයි මේ රූපේ තියෙන්නේ. ආත්මය කියලා යම්කිසි විශාල බල සම්පන්න දෙයක් තියෙනවා අය. ඒ මගේ ආත්මය ඇතුලේ තමයි මේ පේන්න තියෙන ශරීරය තියෙන්නේ. එහෙම හිතෙන්නත් පුළුවන් සමහර කෙනෙක්ට. එහෙම නැත්තම් හිතෙනවා රූපස්මින් වා අත්තානං. මේ පේන්න තියෙන සිරුර ඇතුලේ තමයි මගේ ආත්මය තියෙන්නේ කියලා. දැන් බලන්නකෝ දැන් වැඩ කටයුතු කරනකොට යම් දෙයක් බලනකොට යම් දෙයක් අහනකොට යම් ආහාරයක් ගන්නකොට උනත් හිතෙන්න පුළුවන් කෙනෙක්ට මේ මගේ ආත්මය තමයි බලන්නේ. මගේ ආත්මය තමයි අහන්නේ. මගේ ආත්මය තමයි කෑම කන්නේ. මගේ ආත්මය මේ ශරීරයේ ඇස්සේ ඉඳලා කතා කරන්නේ වගේ හැඟීමක් එන්න පුළුවන්. මෙන්න මේ කිව්ව කරුණු හතරෙන් එකකින් සක්කාය දිට්ඨි ක්‍රියාත්මක වෙනවාමයි. එක්කෝ හිතනවා මේ රූපේ මේ ශරීරයේ තමයි ආත්මය කියලා. එහෙම නැත්නම් ආත්මය කියන එක හැදිලා තියෙන්නේ ශරීරයෙන් කියලා හිතනවා. එහෙම නැත්නම් මේ රූපයේ ASCII තමයි මේ ආත්මය තියෙන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් ආත්මය ඇතුලේ තමයි මේ සිරුර තියෙන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් රූපයේ ASCII හිර වෙලා තමයි ආත්මය තියෙන්නේ. ඔය කිව්ව හතරෙන් එකකින් පින්වතුනි අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා හැම සත්වයක් තුළම. සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකරපු සෝතාපන්න නොවු හැම කෙනෙකුගේම ඔන්න ඔය විදිහට ආත්ම දෘෂ්ටිය ක්‍රියාත්මක වෙනවා. එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය ක්‍රියාත්මක වෙනවා. දැන් අපි මේ දේශනාවට මාතෘකා කරගත්තේ අසුභානුස්සතිය නිසා. ශරීරය මුල් කරගෙන තමයි දැන් අපි මේ සක්කාය දිට්ඨිය ගැන කතා කරන්නේ. ශරීරය මුල් කරගෙන තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන වැඩපිළිවෙල ගැන කතා කරන්නේ. ඊළඟට පින්වතුනි ඔබ හොඳින් වටහා ගන්න ඕනේ තව කරුණක් තියෙනවා. ඒ මොකද්ද? අපි ශරීරයේ උදාහරණයකට අරගෙන මේ කරුණ පැහැදිලි කරගමු. මේ තමන්ගේ යයි හැඟෙන මේ කය අරමුණු කරගෙන ආත්මයක් තියෙනවා කියලා හිතෙන්නේ ඇයි? දැන් මේ කරුණ ඔබ අවබෝධ කරගත්තොත් ඔබට හොඳට වැටහෙයි යමක් අරමුණු කරගෙන ආත්ම දෘෂ්ටි ඇති වෙන්නේ ඇයි? කොහොමද මේ ආත්ම දෘෂ්ටි ක්‍රියාත්මක වෙන්නේ? කොහොමද මේ ආත්ම දෘෂ්ටි හිතේ ඇති වෙන්නේ කියලා? ආත්ම දෘෂ්ටි ඇති වෙන්නේ පින්වතුනි මෙන්න මේ වර්ධවා වටහා ගැනීම නිසා. ඒ තමයි පේන විදිහටම තියෙන දෙයක් කියලා දැනෙන හැඟීම නිසා. මේ ශරීරය ගැන බලන්න. මේ ශරීරයේ පේන විදිහටම තියෙන දෙයක් කියලා හැඟීමක් තියෙනවා. ඒ කිව්වේ පෙර රාත්‍රී නිදාගත්ත කෙනා තමයි උදේ අවදි වෙන්නේ. ඒ ආත්මයම තමයි. ඊළඟට අවදි වෙලා දවසේ වැඩ කටයුතු කරන්නේ ඒ ආත්මයම තමයි. ඊළඟ හවස නිදාගන්නෙත් ඒ ආත්මයම තමයි. ඊයේ ඉඳලා දැන් මේ අද වෙනකන් ජීවත් වුනේ මේ ආත්මේ. දැන් හෙටත් මේ ආත්මේ ওই විදිහට ඉදිරියට යනවා. එහෙම. තව එයින් ඔබට ගිහිල්ලා පෙර ජීවිත ගැන කල්පනා කරන කෙනෙක් ඉන්නවා නම් පෙර ජීවිතේ ඉඳලා ආවේ මේ මගේ ආත්මය තමා කියන හැඟීම ඔය තුල පිහිටනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟ ජීවිත ගැන කතා කරන කාලයක ඉපදිච්ච සත්වෝ, ඒ කියන්නේ මේ කාලේ වගේ මේ කාලේ ජීවත් වෙන මිනිස්සු ඊළඟ ජීවිතයක් ගැන කල්පනා කරනවා, පෙර ජීවිත ගැන කල්පනා කරනවා. ඒකට හේතුව නොඒක ආගම් දර්ශන පහළ වෙලා ඊළඟ ජීවිත ගැන පෙර ජීවිත ගැන කතා කරනවානේ. ඒ වගේ අය මේ අනාගතය ගැන කල්පනා කරන්නේ මේ ජීවිතයේ අවසන් වෙලා ඒ ආත්මය යනවා ඉස්සරහට. ඔය විදිහට හිතනවා. ඔය විදිහට ආත්ම දෘෂ්ටිය හිතේ තියෙන්න මූලික වෙන්නේ වැරදි වැටහීමක්. ඒ තමයි ශාරීරික උපමා කරලා කතා කරොත් මේ ශාරීරිය කියන්නේ මේ පේන විදිහටම තියෙන දෙයක් කියලා හිතට දැනෙන වැරදි වැටහීම. මා ඔබට උපමාවක් අනුසාරයෙන් ওই කරුණ පැහැදිලි කරන්නම්. මෙහෙම හිතන්න පින්වතුනි. ඔබේ මේසේ උඩට
අයිස් වලින් හදපු අනුරුවක් ගෙනත් තිබ්බා කියලා හිතන්න. එහෙම හදන්න පුළුවන් අයිස් වලින්. සත්වයේ රූපයක් හෝ මිනිස්සෙගේ රූපයක් හෝ මේසෙ උඩ ගෙනත් තිබ්බා. අයිස් වලින් හදපු අනුරුවක්. ඔය අනුරුව ගැන ඔබට මොන වගේ අදහසක්ද තියෙන්නේ? මොන වගේද ඔය අනුරුව ගැන හිතෙන්නේ? ඔය අනුරුව දිගටම පවතී කියලා හැඟීමක් හිතට එනවද? එහෙම එන්නේ නැහැ. හේතුව ඒ පේන්නම අපිට ඒ මේසෙ උඩ ඒ අනුරුව තිබ්බ ගමන් මේක දිය වෙලා යන පටන් ගන්නවා. ඊළඟට පෙර ඉඳලා මේ අනුරුව තිබ්බා කියලා හැඟීමක් හිතට එනවද? එහෙම වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා ජලය ඝනීභවණය වෙලා තමයි අයිස් හැදෙන්නේ. ඒතර මේ ඉස්සර ඉඳලා තිබ්බ එකක් නෙමෙයි මේ ජලය ඝනීභවණය වීම කියන හේතුව මුල් කරගෙන හැදිච්ච අනුරුවක් මේ. ඒ අයිස් දිය වෙනකොට නැවත ජලයේ බවට පරිවර්තනය වෙනකොට ජලයේ බවට පත් වෙනකොට ඒ අනුරුව නැති වෙලා යනවා කියලා හැඟීමක් අපේ හිතේ තියෙනවා. ඔය වගේ හැඟීමක් පින්වතුනි මේ ශරීරය ගැන නැහෙනි. ඒක අපි තේරුම් ගමුකෝ මෙහෙම. අයිස් වලින් හදපු ඒ අනුරුව තියෙන තැනට එහා පැත්තේ මැටි වලින් හදපු පිළිමයක් තිබ්බොත් ඒ කෙරෙහි අපිට හිතට දැනෙන හැඟීමක් තියෙනවනේ ඕක ওই විදිහට තියෙයි කියලා. අන්න ඒ වගේ පින්වතුනි මේ සිරුර ගැනත් මේ ශරීරය ගැනත් අපිට තියෙනවා වැටහීමක්. ඕක ওই විදිහටම තමයි තියෙන්නේ කියලා. මෙන්න මේ හැඟීම නිසා තමයි ආත්ම දෘෂ්ටිය හටගන්නේ. පින්වතුනි මේ ශරීරය ඔය පේන විදිහටම කොහොමත්ම නැහැ. ඒක නිකන් අවබෝධ කරගන්න බෑ. දියුණු කරපු නුවණින් අවබෝධ කරගන්න ඕන. එතකොට හිතන්න මෙහෙම අර අයිස් අනුරුව උපමා කරගෙනම හිතන්න පින්වතුනි මේ සිරුර ගැනත් යම් හේකින් ඔබට වැටහුනොත් මේ සිරුරේ පේන්න තියෙන ස්වභාවය නෙවෙයි තියෙන්නේ. ඔය පේන සිරුර ඔය පේන විදිහට නෙවෙයි තියෙන්නේ. ඔක විපරිණාමයටපත් වෙන එකක්. එහෙම නැත්නම් අපිට ඔය සිරුර ගැන හැඟෙන දේවල් ඔය සිරුර තුල නැහැ. මං හිතන දේ නෙවෙයි ඔකේ තියෙන්නේ කියන අවබෝධය ඔබට ඇති වුණොත් මේ ශරීරය ගැන තියෙන ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. නැත්නම් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. ඒක ඒ විදිහට වෙන්න ඕනිනේ. අර අයිස් අනුරුව උපමා කරගෙන තේරුම් ගන්න උත්සාහ කරන්න ඒක. සත්‍ය වශයෙන්ම පින්වතුනි ඔය සිරුර සම්බන්ධයෙන් ගත්තොත් තම තමන්ගේ සිරුර සම්බන්ධයෙන් සලකලා බලන්න සිරුර ගැන ඔබට හැඟෙන දේ නෙවෙයි ඇත්තටම තියෙන්නේ. සිරුර ගැන ඔබ හිතන ආකාරයෙන් නෙවෙයි ওই සිරුර තියෙන්නේ. ගොඩාක් කරුණු වලින් පෙන්වන්න පුළුවන් ඔය පේන විදිහටම තියෙන සිරුරක් නෙවෙයි කියන කරුණ. ඒක කොහොමද දැනගන්නේ? ඒක නිකන් දැනගන්න බෑ පින්වතුනි. ඒ සඳහා යම්කිසි ව්‍යායාමයක් කරන්න ඕන. ඒ කිව්වේ මොන වගේ ව්‍යායාමයක්ද? සිරුර ගැන යම්කිසි ක්‍රමයකට විමසලා බලන්න ඕන. සිරුර ගැන විමසන්න නම් පින්වතුනි ඒ කෙරෙහි ඔබ නැවත සිහිය පිහිටවන්න ඕන. ආන්න ඒකට තමයි කියන්නේ සතිපට්ඨානය කියලා. කය කෙරෙහි සිහිය පිහිටවගෙන කය ගැන විමසන ස්වභාවය තමයි පින්වතුනි කායානුපස්සනාව කියලා කියන්නේ. ඔබ අහලා තියෙනවා සතර සතිපට්ඨානය. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා අනුපස්සනා හතරක් තියෙනවනේ. මේ සතිපට්ඨානයේ කොටස් හතරක් තියෙනවනේ. ඒ තුලින් කෙරෙන්නේ විශේෂයෙන් අපි මේ කායානුපස්සනාව ගැන විශේෂයෙන් කායානුපස්සනාව කතා කරොත් කායානුපස්සනාව කරන්නේ අපි සිරුර කෙරෙහි සිහිය පිහිටවගෙන ඉන්නවා අර වැරදි වැටහීම නැති කරගන්න. එහෙම නැත්නම් සිරුරේ සැබෑ ස්වභාවය අවබෝධ කරගන්නට අපි අවධානය අපේ සිහිය සිරුර කෙරෙහි තියාගෙන ඉන්නවා. අපේ විමසුම් නුවණ සිරුර කෙරෙහි තියාගෙන ඉන්නවා. මේ සිරුර විමසලා බලනවා. මෙන්න මේක තමයි කායානුපස්සනාව කියලා කියන්නේ. එතකොට බලන්න මේ සම්මා සති එහෙම නැත්නම් මේ සතර සතිපට්ඨානය කියන දේ කොයිතරම් උපකාරයක් වෙනවද මේ අපේ දෘෂ්ටි ප්‍රහාණය කරන්න. පිංගුතුනි බුදුරජාණන් වහන්සේ උපක්‍රම 14ක් කියලා දුන්නානේ සතර සතිපට්ඨානයේ කායානුපස්සනාව යටතේ. ওই උපක්‍රම 14 ඔස්සේම කරන්නේ මේ සිරුර ගැන තියෙන වැරදි වැටහීම නැති කරන එක. මේ සිරුර ඔය පේන විදිහේම පවතින ස්වභාවයේ එකක් නෙවෙයි කියන බව අවබෝධ කරන්න අපිට මේ කායනුපස්සනාව ව්‍යායාමයක් වෙනවා. කායනුපස්සනාව යටතේ ගන්නවනේ පිංගුතුනි ද්වත්තින් සාකාරය, ධාතු මනසිකාරය, ඉරියාපත භාවනාව.
ඒ වගේම ඔය නවසීවතකේ වෙන්න මේ කරුණු ටික එකතු වෙලානේ ඔය 14 තියෙන්නේ. ආන්න ඒ 14න් එකක් තමයි පින්තුනි අද මේ දේශනාවට මාතෘකාව කරගත්තේ අසුභානුස්සතිය. එහෙම නැත්නම් අසුභ භාවනාව. එහෙම නැත්නම් දුවත්තින් සාකාරය කියන මෙන්න මේ කර්මස්ථානය. කරුණු 14 එකක් අසුභානුස්සතිය විතරයි මේ දේශනාවේදී පැහැදිලි කරන්නේ. ඒතකොට කය කෙරෙහි යම් කිසි කෙනෙක් අවධානය යොමු කරගෙන සිහිය පිහිටවාගෙන බුදුරජාණන් වහන්සේ කියපු ආකාරයෙන්ම කටයුතු කරොත් පින්තුනි සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. මොකද්ද පින්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ? ඉති අජ්ජත්තං වා කායේ කායानुපස්සී විහෙරති. මේ කය කෙරෙහි කායානුපස්සනාවෙන් වාසය කරන්න. කායේ කායानुපස්සී කියන්නේ කයේ කායानुපස්සනාව වඩනවා කියන එක තමයි. ඒකේ අර්ථය වෙන්නේ කයක් විදිහට දකිමින් වාසය කරන්න. තමන්ගේ හිතෙන කය විතර නෙවෙයි බහිද්ධාවා කායේ කායानुපස්සී. තමන්ට බාහිර කියලා හැඟෙන සිරුරු කෙරෙහිත් කය කෙරෙහිත් ඒවා උදේ කයක් විදිහට දකින්න. අපි එහෙම දකින්නේ නැද්ද? නෑනේ පින්වතුනි, අපි එහෙම දකින්නේ නෑනේ. මේ කය කෙරෙහි අපි දකින්නේ මම කියලා. ඔබේ කය මේ කැඩපතකින් දකින්නකොට හිතෙන්නේ මේ මම කියලා. හොඳට බලන්න ඒ හැඟීම. මගේ ආත්මය කියලා දැනෙන්නේ. මගේ ආත්මය කියන හැඟීම තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අවධානය කය දෙසට යොමාගෙන කායේ කායානුපස්සී විහෙරති. මේක හුදෙක් කයක් කියලා දකින්න. දැන් අසුභානුස්සතිය අනුසාරයෙන් කතා කරොත් අසුභ කොටස් වලින් යුක්ත වූ කයක් කියලා විතරක් දකින්න. මම වශයෙන් සලකන්න එපා. මේක මගේ වශයෙන් ගන්න එපා. මගේ ආත්මය වශයෙන් ගන්නට එපා කියලා කිව්වේ. ඒ විතරක් නෙවෙයි බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. බාහිර කයක් විදිහට දකින දේවල් කෙරෙහිත් බාහිර කයක් කියලා විතරක් දකින්න. එහෙමත් නෙවෙයි අපි දකින්නේ. අපේ ඥාතියා අපේ සහෝදරයා ওই විදිහටනේ දකින්නේ. නම් වශයෙන් සඳහන් කළා මේ අහවලා කියලා ওই විදිහටනේ හඳුරගන්නේ. එහෙම නෙවෙයි. ඒකත් මේ වගේම කයක් කියලා දකිමින් වාසය කරන්න කියලා මේ අභ්‍යාසයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊළඟට අජ්ජත් බහිද්ධාවා කායේ කායानुපස්සී විහෙරති. මේ බාහිර කයත් ආධ්‍යාත්මික කයත් සංසන්දනය කරමින් මගේ කයත් ওই බාහිරේ පේන කයත් මේ හුදෙක් කයවල් විතරයි. මෙන්න මේ විදිහට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එතකොට පින්වතුනි ඒ විතරක් නෙමෙයි තවත් කොටසක් තියෙනවා ඒක දෙකතු කරගන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ කය හටගන්න ස්වභාවය ගැන දකිමින් වාසය කරන්න ඕන. වාය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ශරීරයේ වැය වෙන ආකාරය දකිමින් වාසය කරන්න ඕනේ. සමුදය වාය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ විතරක් නෙවෙයි හටගෙන වෙනසෙන විදිහත් හටගෙන නැති වෙන විදිහත් දකිමින් වාසය කරන්න ඕනේ. කය කියලා කියන්නේ පින්වතුනි ප්‍රධාන වශයෙන් කබලින්කාර ආහාරය මුල් කරගෙන හේතු කරගෙන හටගන්න දෙයක්. අපි ගන්න ආහාර නිසා හටගන්න දෙයක්. ආහාරයට අනුව පවතින එකක්. ආහාර නැති වෙනකොට නැති වෙන දෙයක්. ඔය බවත් දකිමින් විමසමින් වාසය කරන්න කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. ඔය විදිහට විමසනකොට හිතේ පිහිටනවා කියනවා මේක කයක් කියලා. මේක කයක් කියන සිහිය පිහිටනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ අවබෝධය යාවදේව ඥානමත්තාය පතිසිතමත්තාය තව දුරටත් නුවණ දියුණු වීම පිණිස සිහිය දියුණු වීම පිණිස උපකාර වෙනවා කියලා. ඒකෙන් හොඳට තේරුම් ගන්න පින්වතුනි මේ කියන කරුණ හොඳට තේරුම් ගන්න පින්වතුනි ශරීරයේ දෙස අවධානය යොමු කරමින් සිහිය පිහිටවමින් මේ හුදෙක් කයක් කියලා දකිමින් සිහිය පිහිටවමින් සමුදය වය ආකාරී නුවණින් විමසමින් වාසය කරනකොට පින්වතුනි නුවණ වැඩෙනවා. ඒකනේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. මේ කය කියලා මෙතන මේ හුදෙක් කයක් තියෙනවා කියලා Tamanට අවබෝධ වෙනවා. යාව දේව ඥානමත්තාය පතිසිතමත්තාය අනිසිතෝච විහෙරති. මෙතන අනිසිතෝච කියලා කියන්නේ මේ තණ්හා මාන දිට්ඨි වශයෙන් නොගෙන මේ කියන්නේ මේ මම මගේ ආදී වශයෙන් හිතන්නේ නැතුව
මේක හුදෙක් කයක්ය කියලා දකිමි. මේක හුදෙක් කයක්ය කියන සිහිය පිහිටවගෙන ඉඳීම තුළ නුවණ දියුණු වෙනවා. ඒ කියන්නේ ඔය දකින ස්වභාවය තවත් හොඳින් ඉදිරියට දකින්න පුළුවන් වෙනවා. මෙහි තියෙන වැරදි වැටහීම නිවැරදි වෙනවා කියලායි මේ කියන්නේ. කය කෙරෙහි දැන් අපි හිතාගෙන ඉන්නේ වැරදි විදිහටනේ මම කියලා, මගේ කියලා, මගේ ආත්මය ආදී ඔන්න ඔය දේවල් වලින් අපි හිතාගෙන ඉන්නේ. ඔන්න ඔය ස්වභාවය නැති වෙනවා කියලා මේ කියන්නේ. තව විදිහකින් කියන්නේ පින්වතුනි සක්කාය දිට්ඨිය නැති වෙනවා කියලා. කයෙහි පවතින අසුබ කොටස් ගැන මෙනෙහි කරමින් කය ගැන සිහිය පිහිටවගෙන ඉන්නකොට පින්වතුනි සක්කාය දිට්ඨිය නැති වෙන්නේ කොහොමද එතකොට? නිකම්ම කය දිහා බලාගෙන හිටියා කියලා නෙවෙයි. මේ කය කියන්නේ පිළිකුල් දෙයක්ය කියලා හිත හිටියොත් නෙවෙයි. පින්වතුනි කායානුපස්සනාවේ මේ පින්වතුනි අසුභානුසතිය වඩනකොට මේ කය පිළිකුල් දෙයක්ය කියලා මේ සිරුරත් එක්ක ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒක මම ඊළඟ දේශනාවේ ඔබට ඒ කරුණ ඉතා හොඳින් පැහැදිලි කරනවා. මේ කය විමසන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කොයි විදිහටද? ඉමමේව කායං උද්දම් පාදතල අදෝකේස මත්තකා තච පරියන්තම් පුරන් නාන ප්‍රකාරස්ස අසුචිනෝ පච්චවේකති. මේ හිසේ පටන් පාදයේ දක්වා හමෙන් වටවිච්ච ඇතුලේ අසුචි පිරිත දෙයක් විදිහට වෙන වෙනම දකින්න. කොටස් වශයෙන් මේ අසුචි පිරිත දෙයක් විදිහට දකින්න. හිසේ පටන් පාදයේ දක්වා හමෙන් වට වුණ අසුචි ඇතුලේ පිරිච්ච යම් දෙයක් විදිහට මේ කය දකින්න ප්‍රත්‍යවේක්ෂ කරලා බලන්න කියන එකයි මේ බුදුරජාණන් වහන්සේ මේ අසුභානුස්සතියේදී කියලා තියෙන්නේ. මේ අසුභානුස්සතියේදී වදාarලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ කොටස් ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නේ. අපි ගන්න ආහාර හේතුවෙන් තමයි හටගන්නේ. ආහාර නැති වෙනකොට ආහාර ගෙවෙනකොට ගෙවෙන්නේ. ආදී වශයෙන් දකිමින් නුවණින් විමසන්න කියලායි මේ බුදුරජාණන් වහන්සේ මේ කර්මස්ථානය තුලින් අපිට පැහැදිලි කරලා තියෙන්නේ. පින්වතුනි ඒක ඒ විදිහට කරනකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවද? ඒක තේරුම් ගන්න. ඒ කරුණ ඔබ හොඳින් වටහා ගත යුතුයි. ඒ කරුණ හොඳින් වටහාගෙනම මේ කර්මස්ථානයේ නියැලෙන්න ඕන. දැන් බලන්න පින්වතුනි ඔබේ සිරුර කෙරෙහි කොයි වගේ ඔබේ ශරීරයේ කෙරෙහි කොයි වගේ හැඟීමක්ද තියෙන්නේ? මම කියලා හැඟීමක් තියෙනවා. ඒ වගේම මගේ කියලා හැඟීමක් තියෙනවා. මගේ ආත්මයත් මේකේ තියෙනවා ඒ නිසා. මෙන්න මේ විදිහට හැඟීමක් තමයි අපේ හිතේ තියෙන්නේ. අපි ශරීරය කෙරේ නිවැරදිව දකින්න ගත්තොත් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. ඔය කිව්ව වැරදි දෘෂ්ටි ටික ප්‍රහාණය වෙනවා. වැරදි හැඟීම් ප්‍රහාණය වෙනවා. ශරීරය හටගන්නේ ආහාරය නිසා. ඒක ඔබට තේරුම් ගන්න පුළුවන් නේ. ආහාර නොගෙන හිටියොත් එහෙම යම් විදියකින් ශරීරයේ කෙට්ටු වෙලා යනවා. ගන්නෙම නැතු හිටියොත් එහෙම මරණයටපත් වෙලා මේ ශරීරේ පොළොවට පාස් වෙලාම යනවා. ඒ කියන්නේ ඉතින් මේ ආහාරය මත පවතින ශරීරයක්. කෙස්, ලොම්, නිය මේ හැමදේම ආහාරයෙන් හටගන්නේ. ඇතුලේ කොටසුත් එහෙමයි. එතකොට ආහාරයේ තියෙන කොටස් තමයි මේ යම් විදියකින් තැම්පත් වෙලා සිරුර හැදෙන්නේ. ඉදිරියට පවතින්නේ. ආහාරය නැති වුණොත් මේ සිරුරේ කොටස් නැති වෙනවා. ආහාර ගන්න නැතුව හිටියොත් පිංගුතුනි මේ කෙස් පවා හැලිලා යනවා. ඔය නියපොත්ත පවා විකෘති වෙලා යන්නේ විටමින් ඌනතාවයක් ඇති වුණොත්. එහෙමනම් මේ කෙස් නිය කියන දේවල් පවා ආහාරයෙන් හැදෙන්නේ. ආහාරය මත තියෙන්නේ. ගන්න ආහාරය මත. එහෙමනම් පිංගුතුනි මේ සිරුරේ කුමන හෝ කොටසක් මගේ කියලා ගන්න පුළුවන්ද? ගන්න බෑනේ. හේතුව මේක ආහාරයට අයිති එකක්. ආහාර වශයෙන් මොනවද ගන්නෙ? බත්, වෑංජන, එළවලු ඕවන ගන්නෙ. යම් කිසි වෑංජනයක් දිහා කවදාවත් ඔබ හිතන්නේ නැන්නේ මේක මම කියලා. මේ මගේ ශාරීරික කොටසක් කියලා. ඒ වුණාට ඇත්තට මේ ගන්න ආහාරය නිසා වෑංජන නිසානේ මේ සිරුර හැදෙන්නේ. එහෙමනම් මේ සිරුර අයිති ඒවට. ගන්න ආහාරයට අයිති. ආහාරය විසින් තමයි මේ සිරුර ගොඩනගලා තියෙන්නේ. එහෙමනම් පින්වතුනි මගේ වෙන්නේ කොහොමද මේ සිරුර? මගේ නෙවෙයි නම් ඒකේ මම වෙන්නේ කොහොමද? මම වෙන්නේ නැත්තම් මගේ කියලා ගන්නත් බෑ. මගේ නෙවෙයි නම් මම කියලා ගන්නත් බෑ. මමත් නැත්තම් මගේත් නෙවෙයි නම් ඒකේ ආත්මයක් කොහෙද තියෙන්නේ? ආත්මයක් තියෙනවා නම් යම් තැනක වටේ ඕනම දෙයක් හසුරව ගන්න පුළුවන් වෙන්න ඕනේ. සිරුරේ ආත්මය තියෙනවා නම් එහෙනම් සිරුර කැමති විදිහට හසුරව ගන්න පුළුවන් වෙන්න ඕන.
ඒකනේ ආත්මය තුලින් කෙරෙන්නේ. ඉතින් මම කියලා ස්වභාවයකුත් නැති තැන මගේ කියලා ස්වභාවයකුත් නැති තැන ඒකේ ආත්මයක් තියෙන කොහොමත්ම විදිහක් නැහෙනි. එහෙමනම් පින්වතුනි ඔන්න දකින්න තියෙන විදිහක් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. සමුදය ධම්මානුපස්සීවා විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. වාය ධම්මානුපස්සීවා විහෙරති සමුදය වාය ධම්මානුපස්සීවා විහෙරති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කය හට ගන්න ආකාරය දකින්න. වෙනසෙන ආකාරය දකින්න. හටගෙන වෙනසෙන ආකාරය දකින්න. ඒ තුලින් අපිට මේ වැරදි දෘෂ්ටින් ප්‍රහාණය කරගන්න පුළුවන්. ඔන්න පින්වතුනි මේ එකක්. අසුභානුසතිය වඩනවා කියලා මේ කයේ කේසා ලෝමා නඛා දන්තා ආදී වශයෙන් එහෙම නැත්නම් මේ පිත් සෙම් ලේ සරවාදී වශයෙන් කොටස් තියනවාය එහෙම හුදෙක් තියෙන දෙයක් මේක ඒ වගේ පිළිකුල් දෙයක් කියලා විතරක් දකින්න නෙමෙයි කිව්වේ. මේ විදිහට නුවණින් විමසීමක් කරන්නත් බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය තුළ අපිට පැහැදිලි කරලා දේශනා කරලා තියෙනවා. තවත් ආකාරයකින් බලමු පින්වතුනි. මේ ශරීරයේ පිළිකුල් සහගතයි කියලා කියන්නේම ආත්මයක් මේ තුල නැහැ කියන එක තමයි. උදාහරණයක් ගත්තොත් ඔබ ඇඳන් ඉන්න ඇඳුමේ කමිසයක් උදාහරණයකට ගමු. ඔබ ඇඳන් ඉන්නේ කමිසේ සාක්කුවට යම්කිසි අපවිත්‍ර මලකුණක් වැටුනොත්, අපවිත්‍ර දෙයක් වැටුනොත් ඔබට පිළිකුල් හැඟීමක් ඇති වෙනවා. ඒත් එක්ක මේක අයින් කරනවා. මොන හරි දෙයක් ඇඳුමේ ගෑවුනොත් ඒක වහාම හොදලා අයින් කරනවනේ. ඒක අයින් කරනකන් ස්පාසුවක් නැහැ. නමුත් පින්වතුනි ඔබේ සිරුරේ ඔබ ඇඳන් ඉන්න ඇඳුමේ ජරාව ගෑවුනන් නැතත් මේ සිරුර තුල තියෙනවනේ පින්වතුනි මලකුණු වගේ දේවල්. ඊතා දුර්ගන්ධ අපවිත්‍ර දේවල්. ඔබේ අත කැපුණොත් ලේ ගලනවා. බොහොම දුගඳයි. ඒ නිසා මොකද කරන්නේ? ඉක්මනට තුවාලේ සුද්ධ කරලා බෙහෙත් දාලා ආවරණය කරනවා. ලෝකෙට පේන්නේ නැති වෙන්න වහගෙන තමයි තුවාලයක් හොඳ කරගන්නේ. ඇයි ඒක පිළිකුල් නිසා? ඉතින් ඔබ හොඳටම දන්නවා ඇතුලේ පිළිකුල් දේවල් තියෙනවා. දැන් අසුචි වගේ දේවල් බඩේ කොහොමද තියෙනවනේ. උදර ප්‍රදේශයේ අසුචි වගේ දේවල් කොහොමද රැඳිලා තියෙනවනේ. ඒව නැහැ කියලා ඔබට හිතෙන්නේ නැහැ නේද? ඒව නැහැ කියලා හිතන්න බෑනේ. ඒවා තියෙනවා. ඉතින් ඒවා අයින් කරගන්න නැත්තේ ඇයි? ඒ අසුබ ස්වභාවයෙන් යුක්ත දේවල් ශරීරයෙන් බැහැර කරගෙන ඉන්න බලන්නකෝ. ඒ අසුබ ස්වභාවය ඔබ කැමතිද මේ සිරුරේ තියාගෙන ඉන්න? ඒ දේවල් වල අසුබ කොටස් අයින් කරන්නකෝ. දැන් බඩවැල් වගේ ගත්තොත් ඒ වගේ තියෙන අසුබ කොටස් සුද්ධ කරලා ඒ වගේ ඉන්න පණුව සුද්ධ කරලා තියාගන්න බලන්නකෝ. එහෙම කරන්න පුළුවන් කමක් නැහෙනි. ඒකෙන් තේරුම් ගන්න පින්වතුනි අසුභයි කියලා දැනත් අපිට මේක දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව මේ ශරීරය කියන්නේ මගේ දෙයක් නෙවෙයි. මේ ශරීරේ මම නෙවෙයි. මගේ ආත්මය කියලා දෙයක් නෙවෙයි. ඒක තමයි ඇත්ත. ඒ නිසා පින්වතුනි අපිට මේක දරාගෙන ඉදිරියට යන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙම වෙන්න හේතුව මගේ ආත්මය කියලා එකක් නෙවෙයි. ඔබ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන් ආහාරු ආදී වශයෙන් මෙනෙහි කරනකොට හැම කොටසක් තුලම පින්වතුනි ඔබ මෙන්න මේ කරුණු දකිමින් විමසන්න ඕන. නිකම්ම පිළිකුල් දේවල් මේ ශරීරයේ තියෙනවා කියලා නෙවෙයි. දැන් මේ න්‍යායාත්මක පැත්ත මා ඔබට මේ දේශනාවෙන් මා න්‍යායාත්මක පැත්ත මේ විදිහට පැහැදිලි කරලා ඒ ප්‍රායෝගිකව කරන පිළිවෙල ඊළඟ දේශනාවේදී පැහැදිලි කරනවා. ඔබ ප්‍රථමයෙන්ම තේරුම් ගන්න ඔය මෙනෙහි කිරීම තුලින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. එහෙම නැත්නම් ආත්ම දෘෂ්ටිය ප්‍රහාණය වෙන බව ඔබ තේරුම් ගන්න. ඒක තමයි මේකෙදි ඔබ ප්‍රථමයෙන්ම කරගත යුත්තේ. න්‍යාය හොඳට දැනගන්නට ඕන. කර්මස්ථානයක න්‍යාය හොඳට දැනගත්තාම තමයි පින්වතුනි ප්‍රායෝගිකව නියැලෙන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බලන්නකෝ මේ ශරීරය ගැන ඔබට යම්කිසි ආසනීපයක් හටගත්තොත් ඒ ආසනීපය ඔබ කැමැති කාලේ කැමැති විදිහට සුව කරගන්න පුළුවන්ද? යම් ආබාධයක් ඇති වුණොත් කැමැති කාලේ කැමැති විදිහට සුවපත් කරගන්න පුළුවන්ද? එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි පින්වතුනි මේ මම නෙවෙයි. මේ ශරීරය මගේ දෙයක් නෙවෙයි. මම කියලා දෙයක් හෝ මගේ කියලා දෙයක් හෝ ආත්මයක දෙයක් නෙවෙයි. මේ විදිහට පින්වතුනි දකිමින් අසුභානුසතිය වඩනකොට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණය වීම නිසා විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනත් ප්‍රහාණය වෙනවා. ඒ තුලින් සෝතාපන්න ආරි ශ්‍රාවකෙක් බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා.
ඕක තමා න්‍යාය. ඔය විදිහට තමා පින්වතුනි අසුභානුසතිය අනුසාරයෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්නේ. ඉතින් මේ දේශනාව තුළ සඳහන් වුණු කරුණු තවත් විස්තරාත්මකව පැහැදිලි කර යුතුයි. කොයි ආකාරයෙන්ද ප්‍රායෝගිකව යෙදෙන්නේ? සමාධිය කොයි ආකාරයෙන්ද වඩන්නේ? කොයි විදිහටද විදර්ශනා නුවණින් මේ ශරීරය විමසන්නේ කියලා. ඉතින් කෙසේ නමුත් මේ දේශනාව සම්පූර්ණ කරන්න තවත් විශේෂ කරුණක් මේ වෙලාවේදීම පැහැදිලි කරලා පෙන්වන්න සූදානම් වෙනවා. ඒ තමා පින්වතුනි අසුභානුසතිය වඩනකොට මේ ආකාරයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවද? ඒකත් අපි තේරුම් ගන්න එපයි. මොකද නිවන් දකින්න වැඩපිළිවෙල තුල ඉන්නවද කියන එක තේරුම් ගන්න ඕනේ. නිවන් දකින්න වැඩපිළිවෙල තුල සිටිය යුතුයිනේ. එහෙම නැත්නම් නිවන් දකින්නේ නැහනේ. ඒකත් අපි විමසලා බලමු. එතකොට මේ දේශනාව සම්පූර්ණ වෙනවා. පින්වතුනි ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ කොටසට. ඔය කොටසට සම්පූර්ණ වෙනවද කියලා අපි දැන් විමසලා බලමු. අසුභානුසතිය දිනු කරනකොට පින්වතුනි අසුභානුසතිය වඩනවා කියලා කියන්නේම සම්මා සතිය තමයි. එන එතනදී විවාදයකින් තොරව වුණ පළවෙනිට තේරුම් ගන්න සම්මා සති කියන මාර්ගංගය මෙතනදී දියුණු වෙනවා. එන එකක් දැන් හරි. කෙනෙක් භාවනාව එක දිගට කරගෙන යනවා නම්, මනාව දියුණු කරගෙන යනවා නම් ඒ සඳහා තල්ලුවක් ලැබෙන්නේ, ඒ සඳහා ශක්තියක් ලැබෙන්නේ වීරිය තුලින්. ඒතර අසුභානුසතිය කියන්නේ අසුභානුසතිය කියලා කියන කුසල් වැඩෙන දෙයක්. ඒ සඳහා දක්වන වීරිය සම්මා වායාම. එනම් ඔන තවත් මාර්ගාංගයක් සම්පූර්ණයි. හොඳ වීරියෙන් යුක්තව අසුභානුසතිය දියුණු කරනවා නම් මේකෙන් අදහස් වෙන්නේ මේ කය කෙරෙහි නැවත සිහිය පවත්වමින්, කය විමසමින් කටයුතු කරනවා කියන එක. පින්වතුනි ඒ තුලින් සිත එකඟ වෙනවා මේ කයට. කයට එකඟ වෙන්නේ නැතුව මේ අසුභානුසතිය වඩන්න බෑනේ. ඒ එකඟ වීමට කියනවා සමාධිය. අසුභානුසතිය කියලා කියන්නේ කුසල අරමුණක්, කුසල් දියුණු වෙන දෙයක්. කුසල අරමුණක් කෙරෙහි එකඟ වීම නිසා ඒකට කියනවා සම්මා සමාධි කියලා. එහෙනම් දැන් මාර්ගාංග 3ක් සම්පූර්ණයි. ඊළඟට පින්වතුනි බලන්න ශරීරයේ කෙරෙහි මම කියලා හිතනකොට කෙලෙස් වැඩෙන්නේ. මගේ කියලා හිතනකොට තවත් කෙලෙස් වැඩෙන්නේ. ඇයි මම කියලා දකිමින් මාව සැපවත් කරන්න ඕන කියලා හිතනවා. මගේ කියලා දකිමින් මේක රැක ගන්න උත්සාහ කරනවා. මගේ ආත්මය කියලා දකිමින් මේ ආත්මය තවත් පෝෂණය කරන්න උත්සාහ කරනවා. එතකොට මොනවද වැඩෙන්නේ? කෙලෙස්, ලෝභ, ද්වේෂ, මෝහ. හැබැයි අසුභානුසතිය වඩනකොට මේ සිරුර කෙරෙහි මම වශයෙන් දකින්නේ නැහැ, මගේ වශයෙන් දකින්නේ නැහැ, මගේ ආත්මය වශයෙන් දකින්නේ නැහැ. එතකොට කෙලෙස් ප්‍රහාණය වෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ ප්‍රහාණය වෙනවා. ඒ වගේම පින්වතුනි ශරීරයේ කෙරෙහි අසුභ ආකාරයෙන් දකිනකොට මම වශයෙන් නොගෙන, මගේ වශයෙන් නොගෙන, මගේ ආත්මය වශයෙන් නොගෙන අසුභානුසතිය තුලින් අසුභ නිමිත්තක් වශයෙන් දකිනකොට පින්වතුනි මේ ශරීරයේ කෙරෙහි සැබෑවක්ම දැක්කා වෙනවා. ශරීරයේ කෙරෙහි මේ ශරීරයේ ඇත්ත දැක්කා වෙනවා. නිවැරදි දේ දැක්කා වෙනවා. ඒ නිසා ඒක නිවැරදි දැක්මක්. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඒකට කියනවා නිවැරදි දෘෂ්ටියක්. කෙලෙස් ප්‍රහාණය වීම පිණිස, කෙලෙස් ප්‍රහාණය වීමට උපකාරී දෘෂ්ටියක්. ඒ නිසා ඒක නිවැරදි දෘෂ්ටියක්. ශරීරයේ කෙරෙහි නිවැරදිව දැක්කා වෙනවා. ඒ නිසා මේ අසුභානුසතිය කියලා කියන්නේ සම්මා දිට්ඨියක් සහ සම්මා දිට්ඨිය දියුණු වෙන මානසිකාරයක්. සම්මා දිට්ඨිය දියුණු වෙන භාවනාවක්. එහෙමනම් අසුභානුසතිය වඩනකොට සම්මා දිට්ඨියත් සම්පූර්ණයි. පින්වතුනි දෘෂ්ටිය නිවැරදි නම්, දකින විදිය නිවැරදි නම් සිතේ හටගන්න සංකල්පනාත් නිවැරදි වෙනවා. මොනවාද නිවැරදි සංකල්පනා? නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. බලන්න අසුභානුසතිය වඩනකොට කාමයේ පැත්තට නැඹුරු වෙනවද? කාමයෙන් බැහැර වෙනවද? කාමයට තියෙන ඉන්ද්‍රිය පිනවන්න තියෙන තෘප්තිය නැඹුරු වීම ක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඔන්න නෙක්ඛම්ම සංකල්පනා එනවා. ශරීරයේ කෙරෙහි අසුභ විදියට දකිනකොට මේ කෙලසොටු, සෙම් ආදී අසුචි ආදී දේවල් වලින් හැදිච්ච දෙයක් නේද කියලා හිතෙනකොට පින්වතුනි කෙනෙක් බැන්නත්
කෙනෙක් ගැහුවත් මේ මට ගැහුවා කියලා හිතන්නේ නැහැ. එහෙම හැඟීමක් එන්නේ නැහැ. මේ කුණු ගොඩකටනේ නිඳා කරි, මේ කුණු ගොඩකටනේ මේ ගහන්නේ බනින්නේ. මේකෙන් මොකද්ද තියෙන? ඉතින් ඒ නිසා මට බැන්නා කියලා මට නිඳා කරා කියලා මා දුවගෙන ඒකට ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නැහැ. ඊට ද්වේෂයෙන් යුක්තව ප්‍රතිචාර දක්වන්න අවශ්‍ය නැහැ කියලා හැඟීමක් හිතේ පිහිටනවා. ඉතින් එතකොට ව්‍යාපාද සිතුවිලි ඇති වෙන්නේ නැහැනේ. ව්‍යාපාද සිතුවිලිත් බැහැරට යනවා. ඒ වගේම වෙන කෙනෙක්ට හිංසා කරන්න තියෙන සිතුවිලි, හිංසා සිතුවිලි බැහැරට යනවා. අවිහිංසා සිතුවිලි ඇති වෙන්න ගන්නවා. එහෙනම් අසුභානුස්සති දියුණු කරනකොට පින්වතුනි කාම සංකල්පනා බැහැර වෙලා නෙක්ඛම්ම සංකල්පනා එනවා. ව්‍යාපාද සංකල්පනා බැහැර වෙලා අව්‍යාපාද සංකල්පනා දියුණු වෙනවා. හිංසා සංකල්පනා බැහැර වෙලා අවිහිංසා සංකල්පනා දියුණු වෙනවා. ඒ කියන්නේ සම්මා සංකප්ප මාර්ගාංගයේ සම්පූර්ණ වෙනවා. සංකල්පනා දියුණු වෙනකොට, යහපත් වෙනකොට වචන පිරිසිදු වෙනවා. හිතන්නකෝ දැක්මත් කෙනෙක්ගේ හොඳ නම්, සංකල්පනත් හොඳ නම් වචනේ වැරදි වෙන්න විදියක් නැහැනේ. යහපත් වචනය තමා තුළ දියුණු වෙනවා. යහපත් වචනේ දියුණු වෙනකොට, සංකල්පනා සිතුවිලි දියුණු වෙනකොට, පිරිසිදු වෙනකොට කායික ක්‍රියාත් පිරිසිදු වෙනවා. දෘෂ්ටියක් දියුණු වෙලා, මේ තමන්ගේ දැක්මත් පිරිසිදු වෙලා, සංකල්පනත් පිරිසිදු වෙලා, වචනත් පිරිසිදු වෙලා, කායික ක්‍රියාත් පිරිසිදු වෙනකොට තමන් ජීවත් වෙන ක්‍රමයක්, දිවි පැවැත්මත්, ජීවන උපායත් පිරිසිදු වෙනවා. ඒකට කියනවා පින්වතුනි සම්මා ආජීව. වචනය පිරිසිදු වෙනකොට, යහපත් වෙනකොට ඒකට කියනවා සම්මා වාචා. කායික ක්‍රියා පිරිසිදු වෙනකොට, කායික ක්‍රියා යහපත් වෙනකොට, ඍජුභාවයටපත් වෙනකොට, පිරිසිදු වෙනකොට ඒකට කියනවා සම්මා කම්මන්ත. ජීවත් වෙන ක්‍රමයේ පිරිසිදු වෙනකොට, නිවැරදි වෙනකොට, ඍජු වෙනකොට ඒකට කියනවා පින්වතුනි සම්මා ආජීව කියලා. දැන් බලන්නකෝ සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගංග 8ම දියුණු වුණානේ. එහෙමනම් අසුභානුස්සතිය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු වෙනවා. අසුභානුස්සතිය නිවැරදි ආකාරයෙන් වඩනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල තමයි කෙනෙක් ඉන්නේ. ඒ කියන්නේ නිවන් දකින ප්‍රතිපදාව තුල තමයි කටයුතු කරන්නේ. එහෙමනම් නිවන් දකින්න ඕනේනේ. එහෙමනම් මාර්ගඵල ලබන්න පුළුවන්නේ. ඒ තුලින් ඔබට පැහැදිලි වෙන්නට ඇති අසුභානුස්සතිය කියලා කියන්නේ නිවනට ඒකායන වූ ප්‍රතිපදාවක්. නිවනට ඒකායන වූ, නිවනට උපකාරී වූ යම්කිසි කර්මස්ථානයක්. එහෙනම් ඔබට හොඳට වැටහෙන්නට ඕනේ අසුභානුස්සතිය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දියුණු කරලා සෝතාපන්න ආදී මාර්ගඵල ලැබමින් නිවන සාක්ෂාත් කරගන්නට පුළුවන්. ඉතින් පින්වතුනි මේ ආකාරයෙන් අසුභානුස්සතිය තුලින් නිවන් මාර්ගය සම්පූර්ණ වෙන අයුරු පැහැදිලි කරන්නට පුළුවන්. ඉතින් මේ දේශනාව තුළින් අසුභානුස්සතිය දියුණු කරන ආකාරය පිළිබඳ න්‍යායාත්මකව ඔබට වැටහෙන්නට ඇති. මේ දේශනාව ඔබට මේ අසුභානුස්සති කර්මස්ථානයේ දියුණු කර ගැනීමට උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඒ වගේම මේ දේශනාවට පසුව කෙරෙන දේශනාව තුළින් අසුභානුස්සතිය ප්‍රායෝගිකව වඩන ආකාරය පිළිබඳ තවත් විස්තරාත්මකව පැහැදිලි කරන්නට මා අපේක්ෂා කරනවා. මේ දේශනාව මෙතෙක් වෙලා ශ්‍රවණය කිරීමෙන් ඔබට දහම් ප්‍රසාදයක් සිතේ ඇති වුණා. ඒ වගේම බොහෝ පින් සිතිවිලි සිතේ ජනිත වුණා. මේ රැස් කරගත්ත පුණ්‍ය ශක්තිය ඔබවත් ආරක්ෂා කරන, ලෝකයත් ආරක්ෂා කරන ඉෂ්ඨකාමී ලෝකපාලක ශාසන ආරක්ෂක සියලු දෙවිවරුන්ට අනුමෝදන් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි අනන්ත සසරේ ඔබ නමින් මිය පරලොව යන්න යෙදුණු සියලුම ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් කරනවා කියලා මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.